යාළුවනේ මේ මට අහම්බෙන් හම්බුනේ මාම කෙනෙක්. මම ඔයාලට මේක එවනවා. බලන්න මේ මාමගේ ඇඩ්‍රස් එක කතා කරන්න පුළුවන්. මගේ පහත්තරන් දුරකථනයේ මම අංකය දානවා මේකේ. මේකට කතා කරන්න මෙයාව ඕන තැනකට අරයන්න පුළුවන්. ඔයාලගේ ඕනම දෙයකට එහෙම අරයන්න පුළුවන්. එම හය රසන්නයි අවුලක් නෑ. අපේ සහෝදරවන්ට තමයි කියන්නේ. අපි මේ මාම පොඩ්ඩක් උඩට ගොඩ ගම්මු. මොකද අද ඉතින් පුල් වාදනයක් කරන්න කෙනෙක් නෑනේ. ඒක නිසා මම මේ වීඩියෝ එක කරන්න ආවේ. මගේ දුරකථන අංකය මම පහත සඳහන් කරනවා මේකේ. ඔයාලට මැසේජ් එක දානකොට මම දුරකථන අංකය දානවා පල්ලෙහෙන්. එහෙම වුණොත් මොන මෙතෝකාරී කමන්න මෙයාව අපි මම ඇත්තටම මෙයාව ඔයාලා ගාවට ගේන්න පුළුවන් ඕන වෙලාවක. මමට එහෙම යන්න පුළුවන්. හරි මම ආව එහෙම වුණොත් ඒ වගේ ලොකු තැනකට එක්ක යනවා. කවුරු හරි ලොකු කෙනෙක් කතා කරොත් මමට යන්න පුළුවන් නේ. යන්නේ මාව එක්කන් ගියොත් ගිය හැකි. ඔව් හරි යන්න බෑ. හරි. මමට වයසක් නෑ. මෙච්චර ලොකු වයසක් නෑ. මමට පයින් යන්න පුළුවන්. මං අතර වෙලා. හරි. අයිසක වෙලා. මම පුතා දන්නවනේ මං හොඳ සල්ලිකාරයෙක් විදිහට මිනිහ බව. හැමදේම මගේ නැති වෙලා. හරි කමන්න. අපි දැන් මේකෙන් හරි මාව අපි ගමනක් යන්න. හැමදේම මගේ නැති අපිට පුළුවන්. ඔය පුල්ට්ටෙන් ගමනක් යන්න පුළුවන් මාම. මම හැමදේම මට යාන වාහන තිබ්බා. සල්ලි මුදල් තිබ්බ සල්ලි උඩ බුදියාවේ. ඇත්තටම මාම එහෙමයි. කරපු මම ඒ අදසරණ වෙලානේ. මේකයි මාම අපිට ඇත්තටම අතේ මිටේ මුදල් මිල මුදල් තියෙනවා. නැති වෙනවා. බඩගින්නේ නෙන්නේ. ඒක තමයි. හරි පොඩ බලමු. ඔල බාලෝ හත්තට තමයි කකුල් පිළි ගන්නත් එක මෙතන හිටපු මම. දැන් මාමට එකගොල්ලෝ එක්ක වන්නේ නැහනේ. නෑ මොකෙක් වන්නේ මං අද අසරණයි. අඩුමරකුව ගෙදර ඉන්න බලලත් නැහැ. නෑ. ඒකත් නැහනේ. ඒ තරමටම මාව අතරට දත්තරපත් වුණා. හරි අපි එහෙනම් මොනවා කරන්නද? මේක මගේ දෛවේ. හරි නෑ ඒක දෛවේ නෙමෙයි. තමයිට මාමට ගමනක් යන්න පැදුණා කියලා හිතාගමුකෝ අපි. අපි මේ ගමන යන් ඉස්සරහට. බලමු. මාමට තැනකට යන්න වුණොත් මාමට යන්න පුළුවන් නේ වාට නේද? යන්න පුළුවන්. රයිට්. මම ඒ ගමනට හරි ගස්සන්නම්කෝ. අපේ යාළුවෝ ඉන්නවා මේක සෙට් වෙලා. යාළුවනේ අපි ඔක්කොම ඇත්තටම මෙහෙමයි. අපි උදව්වක් කරන්න ඕනේ. අපි උදව්වක් වශයෙන් කරමු. මම මේ වීඩියෝ එක ඔයාලට දානවා. අපි මේක බලමු මේ මාමට මෙච්චර හැකියාවක් තියෙනවා, දැනීමක් තියෙනවා, හැකියාවක් තියෙනවා. ගොඩක් දුර ගමනක් කරා යන්න පුළුවන්. ඔයාලා SB එකේ ඉන්නවා. SB එකේ ඉන්නකොට ඇත්තටම කිව්වොත් මට සල්ලි නෑ එහෙම. ලොකු සල්ලියක් නෑ. මාත් දුප්පත් මිනිස්සෙක් තමයි. ඒ වුණාට මේම ලොකු තැනකට යවන්න පුළුවන්. අපි මෙයාව ඇරියොත් අපිට මෙහෙමයි. අපිට සතුටු වෙන්න එක දෙයක් තියෙනවා. සෑහීමකටපත් වෙන්න එක දෙයක් තියෙනවානේ. අපේ සහෝදරවරුනේ යාළුවනේ අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් මේ වගේ තැනකට මම මාම ඇරියා කියන්නේ මාම ලොකු තැනකට ගියා කියන්නේ එයාම සතුටින් ඉන්නවනේ. එතකොට ඉතින් අපේ තාත්තලා අපිට නැති වෙන්න පුළුවන්. අපේ ඇත්තම සහෝදරවරු අපි දන්නේ නැහැ. අපේ තාත්තලා අපේ ගාව ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අපේ මගේ තාත්තා නැහැ. ඒ වගේ තමයි. ඉතින් මේ තාත්තා දරුවෙකුට තාත්තා කෙනෙක් වෙන්නදී ඉතින් ඔයාගේ තාත්තා එහෙම වෙන්න පුළුවන්. කාගේ හරි කමක් නැහැ. ඉතින් ඒ වුණත් අපි පිනක් දහමක් කෙනෙක් මම මේ වැඩේ කරන්නේ මේ මමට උදව් බලාපොරොත්තු වෙයි. මම යටින් නම්බර් එක දානවා. ඔයාලාට ඇඩ්‍රස් එක මම දානවා. ඔයාලට පුළුවන් නම් ඒ මමට උදව් කරන්න. හැබැයි මේ කප්පම් කණ්ඩවත් එහෙම දෙයක් හිතනවා නම් එහෙම වැරදි අදහස් ආකල්ප තියෙනවා නම් හිතවල කිසිම කමෙන්ට් එකක් දාන්න එපා. මොකද හේතුව මේ ඇත්තන වැරදි ආකල්ප තියෙනවා නම් ඒවට දාන්න එපා. මේ යාට සලකන්න සතුටින් ඉන්න තැනක් හරි ගස්සන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඕන කෙනෙක් කතා කරන්න. හරිද? මට සල්ලි භාගය තිබුණා ඒ කාලේ තිබුණ දැති. ඉතින් ඇත්තටම පව්. ඉතින් මමත් මේ ඇවිල්ලා දැන් මේ වීඩියෝ එකක් කරේ. ඊට පස්සේ තමයි මේ ප්‍රශ්න ඔක්කොම මතුනේ. ඉතින් කමන්නේ. ඉතින් යාළුවනේ මේ ඔයාලට මේක මම ඔයාලට දානවා. මේ ඔයාලත් බලන්න මේක. බලලා ඔයාලට පුළුවන් කෙනෙක් ඉන්නවනම් මාමට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් පහත තරයි නම්බරයක් මම ඔයාලට දෙන්නම්. ඒ නම්බරයට කතා කරන්න. හොඳේ? එහෙනම්
බුස්සරණයි ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා. මම මේ රාය තමයි මේ රූගත කිරීම කරන්නේ. එන සුබ රාත්‍රියක් වේවා. ඔක්කොටම බුස්සරණයි දෙවි පිහිටයි. බයි.